අපි බලන්න යන්නේ මගේ ලේබරූම් බෑග් එක ලෑස්ති කරගත්තේ කොහොමද කියලා. අද 2026 7 මාසේ 12 අපි එහෙනම් බලමු මගේ ලේබරූම් බෑග් එක ලෑස්ති කරගත්තේ කොහොමද කියලා. ඊට කලින් කියන්න ඕනේ මම ඇඩ්මිට් වෙන්න ඉන්නේ LPT මූලික රෝහලට. මම දැක්ක ගොඩක් වීඩියෝ වල LPT රෝහලේ නම් තිබුණේ නැහැ. මම දැක්ක ගොඩක් හොස්පිටල් වල වීඩියෝස් තියෙනවා. මගේ ලේබරූම් බෑග් එකට මොනවද ඇඩ් වෙන්නේ කියලා. මුලින්ම මම දාගෙන තියෙනවා පරණ චීත්ත හරි මොනවා හරි රෙදි ගේන්න කියලා තියෙනවා. රෙදි පළු. මම නම් ඉතින් පරණ ඒවා කියන අපේ පළවෙනි බබාට ඉතින් අපි කවුරුවත් පරණ ඒවා ගන්නෙ නැහැනේ. මම ගත්තේ චීත්තයක් දෙකට පරලා තියෙන සයිස් එකට. එක චීත්ත දෙකට පරලා ඒ විදිහට මම චීත්ත 4ක් දෙකට කරලා කෑලි 8ක් ලෑස්ති කරගෙන තියෙනවා. මෙන්න මේ සයිස් එකට. මෙන්න මේ වගේ මේ තියෙන අලුත්ම චීත්ත හොඳට සෝදලා වේලලා අරගත්තා ඒවා. අනිවාර්යෙන්ම අපේ හොස්පිටල් එකේ නම් ගේන්න කියලා තියෙනවා. මොකද අපේ ලේජරා ඒ දේවල් වලට දාන්න තමයි ඒවා ගේන්න කියන්නේ. ඊට පස්සේ මගේ තියෙනවා හොස්පිටල් එකේ ලේබර් එකට අපිට ගේන්න කියලා තියෙනවා අනිවාර්යෙන්ම සුදු චීට්ටයක් සුදු බෙඩ් ජැකට් එකක් හදිස්සියකදීවත් සිසේරියම් සැක්කමකට යන්න වුණොත් එහෙම ගේන්න කියනවා. ඒ වගේම ලේබර් පේන් එකෙන් පස්සේ අපිට ඕන වෙනවා පාට චීට්ටකුයි බෙඩ් ජැකට් එකකුයි. ඒ දෙකක් තියෙනවා. තව එකට ඕන වෙනවා ලූප් පැඩ්. අනිවාර්යෙන් කඩපු නැති පැක් එකක් ගන්න. මොකද මේක කඩලා ගෙනියද්දි විස බීජ යන්න පුළුවන්. අපි පිරිසිදු ගෙනියන එක තමයි වටින්නේ. ඒ වගේම ඉනට බඳින පටි ගේන්න කියනවා. මම අරගත්තේ මෙන්න මේ විදියට බෑන්ඩේජ් රෝල් එකක්. ෆාමසි එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඉටි කවර ගේන්න කියනවා. මම ඉටි කවර අරගත්තා. ගාබේජ් බෑග් තුන නම් අරගත්තේ. ඒ අපේ පරණ රෙදි ඒ දේවල් ටික දාලා දෙන්න තමයි එහෙම ගේන්න කියන්නේ. අන්න ඒ දේවල් ටික තමයි මගේ බෑග් එකට මම දාගෙන තියෙන්නේ. ඒ වගේම බබාගේ බඩු ගේන්න කියලා තියෙන්නේ මෙන්න මේ දේවල්. මුලින්ම මම දාගත්තා පෙකිනිකටු. මට චූටි දුවක් තමයි හම්බ වෙන්නේ. මම පෙකිනිකටු 3ක්ම දාගත්තා. හදිස්සියව කැඩෙන තින්කක් ආය ඕන වෙනවනේ කියලා නිල් පාට එකකුයි රෝස පාට දෙකකුයි දාගත්තා. බබාට මුලින්ම අන්දන වෝල් කිට් තමයි ගොඩක් අය ගන්නෙ නම් ඒත් මම ගත්තේ පැනල් කිට් එකක් මට ලස්සනයි කියලා හිතෙච්ච. ඒකටම බබාගේ තොප්පිය මේස් දෙක අත්වලට දාන මේස් ඒ විදියට අරගත්තා වෝල් කිට් එකක්. තව බබාව ඔතන රෙදි ගේන්න කියනවා. මම ඔතන රෙද්දට ගත්තේ රෝස පාට මෙන්න මේ වගේ රෙද්ද 36 36 සයිස් එකෙන්. තව පිහදෙන රෙද්දක් ගේන්න කියනවා. ඒකටත් 36 36 සයිස් පිහදෙන රෙද්දක් තමයි අරගත්තේ. තව බේබි ගවුන් ගේන්න කියනවා. ඒ වගේම නැපි ගේන්න කියනවා. මම 18 18 සයිස් එකෙන් නැපි දෙකකුයි 22 22 සයිස් එකෙන් නැපි දෙකකුයි දාගෙන තියෙනවා. බේබි ගවුනුත් ඒ වගේම මට ලස්සනයි කියලා හිතෙච්ච ඒවලින් 4ක්ම මම අරගත්තා. ඔයාලත් ඒ වගේම අරගන්න කියලා මම කියනවා. අන්න ඒ දේවල් ටික තමයි මගේ බබාගේ ලේබරූම් බෑග් එකට මම ලෑස්ති කරගත්තේ. ඒ වගේම වස්ති බෝතලයක් ඕන වෙනවා කියලා හැමෝම කියනවා. බ්ලේඩ් එකම අපිව සේව් කරන්න. මේක නම් ඉතින් ලේබරූම් බෑග් එකට දාලා වැඩක් වෙන්නේ නැහැ. ලේබරූම් දාන්න කලින් තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ නිසා මම ලේබරූම් බෑග් එකට අරගත්තේ මෙන්න මේ කූඩය. මේ වගේ එකක් ගෙනියන එක ලේසියි කියලා මට හිතුණා. මේකේ උඩින්ම මම දාලා තියාගන්නවා වස්ති බෝතලය. තව කට්ටිය කියනවා මේ වගේ කළු පාට ටියුබ් බෑග් එකකට තමයි මේ දේවල්
ඔක්කොම දාගන්න කියන්නේ. මේ වගේ සිප්ලොක් බෑග් වල දාලා කළු පාට ටියුලිප් බෑග් එකක තමයි ලේබර් රූම් එකට ගෙනියන්නේ කියන්නේ. ඒ නිසා මම මේ වගේ ටියුලිප් බෑග් එකකුත් උඩින්ම තියාගත්තා. අපිව ලේබර් රූම් දානවා කියලා ලෑස්ති කරගන්න කියද්දි පුළුවන් අපිට දාගන්න. ඒ නිසා මම මෙන්න මේ වගේ සුදු පත්තර පිටු දෙකක් අරගත්තා. කට්ටිය කෙනා ලේබර් රූම් දාන්න කලින් බබාගේ රෙදි තම්බන්න අරන් යනවායි කියලා. ඒකට සුදු පත්තර පිටු දෙකක් ගේන්න කියනවලු. ඒකට තව අපිට මේ ලේබර් රූම් එකේදී බබාව ලැබුණාට පස්සේ කිරිපිටි හදලා දෙනවා කියලා කියනවා. ඒකට මේ වගේ චූටි බෝතල් වලට කිරිපිටි සීනි ඒ වගේම පොඩි හැන්දක් කෝප්පයක් ගේන්න කියනවා. මම ඒවත් දාගන්න ඕන. මම කිරිපිටි සීනි තාම අරගත්තේ නැහැ දාගන්න. දැන්ම තව සති දෙකක් වගේ මට තියෙනවා. ඒ කිට්ටු වුණාම දාගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි බලමු මගේ ඊගාවට මේ දැන් ලේබර් රූම් බෑග් එකනේ. මේ මගේ හොස්පිටල් එකට ඊගාවට තව අවශ්‍ය වෙන බබාගේ බඩුයි අම්මිගේ බඩුයි දැන් නගින් බඩු ගෙන යන්න ඕන. ඒ දේවල් වලින් ඊගාව තව